Welcome back my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ආරාබි බත් එකක් හදන්න යන්නේ මේ අද මට කිව්වේ කබෝලි හදන්න කියලා. ඉතින් මම ඒක චූටි වෙනසක් කරලා මේ අද හදන්න යන්නේ. මෙතන තියෙනවා චිකන් සුදු ලුණුයි බී ලුණුයි අද කැරට් තක්කාලි බී ලුණු රවුමට කපාගෙන තියෙනවා. මෙතන හාල් ටිකක් වෙනින් තියෙනවා. මස් ටික හදාගන්න භාජනය ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා සුදු ලුණුයි බී ලුණුයි ටිකක් රන්වන් පාට වෙනකම් බෙද ගන්නවා. ඒකට මම කළු දෙහි ගෙඩියකුත් දා ගන්නවා. එතකොට ටිකක් රස වැඩි. ඒකට මම දාලා තෙම්පර අඩු කරගන්නවා. ඒකට මම 3-5 ටිකක් දානවා. එනසල් කුඩු ටිකක්, කුරුඳු කුඩු, කහ කුඩු, චිකන් කරි, ලුණු, කරාබු නැටි කුඩු චූට්ටක් දානවා. දාලා ඒ ටිකත් හොඳට තෙලින් බැදෙන චුට්ටක් කළු වෙනකම් කවලම් කරලා ඒකටම චිකන් ටික දා ගන්නවා. චිකන් මෙතන දෙන්නේ 4ට කපලා තියෙන්නේ. ඒකත් පොඩ්ඩක් තෙලේ මැලුණාට පස්සේ වතුර ටිකක් දාන සාමාන්‍ය වැහෙන ප්‍රමාණයට වගේ වතුර දා ගන්නවා. වතුර දාගත්ත පස්සේ ටිකක් වහලා තැම්බෙන්න තියන්න ඕන. චිකන් ටික තඹ ගන්න ඕන. ඒක තැම්බෙනකම් මම තෙල් ටිකක් ලිපේ තියලා මම අර කපාගත්ත අල ටිකයි කැරට් ටිකයි බී ලුණු ටිකයි තක්කාලි ටිකයි බෙද ගන්න හදන්නේ. මම පස්සෙත් ගෙනාවා වම්බුටු. මම වම්බුටු ටිකකුයි බෙල් පෙපර් ගෙඩියකුයි කපලා ගත්තා. ඒ ටිකත් මම බෙද ගන්නවා. ඒ ටික බෙදෙන අතරේ මම චිකන් ටික දැන් හොඳටම තැම්බිලා තියෙන්නේ. මම ඒ ටික වෙනම බා ගන්නවා. චිකන් ටික බාගෙන ඉවරලා හොදලා පෙඟෙන්න තියපු බාස්මති හාල් ටික මම දා ගන්නවා. වතුර මදි වගේ නම් තව වතුර පොඩ්ඩක් දාලා මම හාල් ටික තඹ ගන්න හදන්නේ. ඒ අතරේ ලුණු ටිකත් බෙදගෙන දැන් ලුණු ටිකත් බෙදලා ඉවරයි. ඔක්කොම බෙදගෙන එළවලු ටික බෙදගෙන ඉවර වෙලා මම චිකන් ටිකත් බෙද ගන්නවා. බෙදගෙන ඒ ටිකත් පැත්තකින් තියාගන්නවා. දැන් බතත් හරි ගිහිල්ලා තියෙන්නේ. දැන් මම වෙනම භාජනයක් අරන් ඒකට අඩියට යන්තම් චූට්ටක් තෙල් මේස හැන්දක් වගේ ප්‍රමාණයක් දාලා ඒකට මම අර බෙදගත්ත එළවලු ටිකක් දාලා චිකන් කෑලි ටිකකුත් තියලා ඒකට උඩින් බත් දාලා ආයෙමත් ඒ වගේම එළවලු ටිකක් දාලා අන්තිම චිකන් කෑලි ටිකක් තියලා උඩින් බත් ටික දා ගන්නවා. දාගෙන ඒක ආයෙම විනාඩි 10ක් විතර ලිපේ තියන්න ඕනේ. තියලා ගත්තට පස්සේ තමයි බත් එක. ඉතින් මම ආයෙ වෙන භාජනයකට දාගත්තා නිවෙන්නේ නැති එකකට. ඒ වීඩියෝ එක නම් ගන්න බැරි වුණා මට. දැන් ඉතින් මාත් වොයිස් එකක් දාගෙන වැඩ ඔක්කොම ඉවර කරලා මාත් වොයිස් එකක් දාගෙන ඉතින් දැන් කැම ටික ගිහින් තියන්න හදන්නේ. ඉතින් මාව තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. දැන් මගේ බත් එක හදලා ඉවරයි. ඔන්න මේ විදිහට තමයි බත් එක තියෙන්නේ. බත් එකත් හදලා ඒක මම මස් කරගත්තා. දැන් කෑම හදලා ඉවරයි. දෙන්න ගිහින් තියන්න.
එහෙනම් මං අදට ගිහින් එන්නම්. මා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න.